welcome back to my YouTube channel. ඉතින් අද ඔන්න ගෙනාව ඔයාලට වටිනා වීඩියෝ එකක්. ඔයත් CV 50ක් එහෙම නැත්නම් CV 100ක් නැත්නම් ඊටත් වැඩිය යවල තියෙනවද? තාම එකම එක ඉන්ටර්විව් එකකින්වත් කෝල් කරලා නැද්ද? ඒ නිසා තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ගොඩක් අය හිතන්නේ ඩිග්‍රී එකක් නැති නිසා, එක්කෝ එක්ස්පීරියන්ස් නැති නිසා, එහෙම නැත්තං ඉංග්‍රීසි නැති නිසා තමන්ට ඉන්ටර්විව් කෝල් කරන්නේ නැහැ කියලා. ඇත්තටම ඔයා දන්නවද රෙක්රුටර් කෙනෙක් ඔයාගේ CV එක බලන්න වැය කරන්නේ තාමත් පුංචි කාලයයි. ඉතින් ඒ තප්පර කීප ඇතුළත ඔයා හොඳ ඉම්ප්‍රෙෂන් එකක් ඔයාගේ CV එකෙන් දීලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමා ඔයාට ඉන්ටර්විව් කෝල් කරන්නේ. ඉතින් මං අද කියලා දෙනවා කොහොමද මේ රෙක්රුටර් කෙනෙක්ට ඔයාගේ CV එක දැක්ක ගමන් හොඳ ඉම්ප්‍රෙෂන් එකක් එන්න CV එක හදන්නේ කොහොමද කියලා. ඉතින් බලමු කොහොමද ඔයාගේ CV එක ක්වොලිටි එකක් ඇතුව හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් ඉන්න, ඒ වගේම channel එක subscribe කරලා වීඩියෝ එක බලන්න ඉන්න කියලා මම ඔන්න හැමෝරින්ම ඉල්ලනවා. පොඩ්ඩකට මතක් කරලා බලන්න ඔයා ළඟදි කාලේ ඇතුළත කොච්චරනම් CV ප්‍රමාණයක් ජොබ්ස් වලට ඇප්ලයි කරන්න ඇතිද කියලා. ඉතින් එකම එක ඉන්ටර්විව් එකකින් හරි කෝල් කරා නම් ඔයාට හිතන්න පුළුවන් ඔයාගේ CV එකේ යම් තාක් දුරට හෝ වැරදි අඩුයි කියලා. කමක්. අපි අද බලමු මොනවද අපේ CV වල දැන් තියෙන වැරදි කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ CV එක හොඳට අප්ඩේට් කරලා ආයෙ ජොබ් වලට ඇප්ලයි කරලා බලන්න. හරි, අපි මුලින්ම බලමු මොනවද අපි CV එකක් හදනකොට කරන සාමාන්‍ය වැරදි කියලා. ඔයා කරන මුලින්ම කරන සාමාන්‍ය වැරද්ද තමයි පිටු 3ක් 4ක් ඔයාගේ CV එක හදනවා. ඉතින් පිටු 3ක් 4ක් CV එකක් කියවන්න රෙක්රුටර් කෙනෙක් එයාගේ කාලය වැය කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයා ක්වොලිෆිකේෂන් ඒ තරම් ලොකුවට විස්තරාත්මකව දාන්නේ නැතුව ඉන්න. බලන්න CV එක පිටු 1ක් 2ක් වගේ තිබුණොත් හොඳටම ඇති. ඊළඟ වැරද්ද තමයි ඔයා ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක් නම් ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක් විදිහට අනිවාර්යයෙන්ම බලන්න ඕනි CV එකේ ක්වොලිෆිකේෂන් ටික හරියටම මෙන්ෂන් වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ ඔයා බලන්න ඕනේ CV එක හැදුවට පස්සේ ස්පෙලින්ස් සහ ග්‍රැමර් මිස්ටේක්ස් තියෙනවද කියලා. සමහර වෙලාවට CV එක අපි හදිස්සියට හදනවා, හදලා ඇප්ලයිත් කරනවා. ඇප්ලයි කරාට පස්සේ තමයි අපි ස්පෙලින්ස් වැරදි දකින්නේ. එහෙමත් නැත්නම් ග්‍රැමර් මිස්ටේක්ස් තියෙනවා දකින්නේ. ඒක දකින්නෙම නැති වෙන්න පුළුවන්. ඒක නිසා මුලින්ම ඔයා කරන්න ඕනේ CV එක හදනවා. දෙපාරක් ඔයාම චෙක් කරනවා. ඊට පස්සේ වගේ යාළුවෙක්ට හරි ඔයා ළඟ ඉන්න කෙනෙක්ට හරි දීලා බලන්න මේකේ අඩුපාඩු තියෙනවා නම් මට පොඩ්ඩක් කියන්න කියලා එයාගෙන් ඉල්ලුවොත් ඕනම කෙනෙක් CV එකේ තියෙන අඩුපාඩු ටික, ග්‍රැමර් මිස්ටේක්ස් ටික, ඒ වගේම ස්පෙලින්ස් මිස්ටේක්ස් ටික කියනවා. ඊළඟ වැරද්ද තමයි ඔයා කරන CV එක අඩුම තරමේ හොඳ ඊමේල් ඇඩ්‍රස් එකක් ඔයා යූස් කරන්න ඕනේ. ඒ කියන්නේ සමහර විට ඔයාලා යූස් කරන CV එකට දාන ඊමේල් ID එක crazy boy, princess ඒ වගේ unprofessional email address use කරන්න එපා. ඒක responsibility එකක් නෑ වගේ පෙන්නන ඔයාගේ quality එකක්. ඒක නිසා මතක ඇතුව ඔයාගේ නම හරියට දාලා email address එකක් හදාගන්න. ඊළඟට ෆොටෝ එකක් ඉල්ලලා නැත්තම් ෆොටෝ එකක් දාන්න අවශ්‍ය නැහැ. ෆොටෝ එකක් ඉල්ලලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ෆොටෝ එකක් දාන්න. හැම ජොබ් වේකන්සි එකකටම ෆොටෝ එකක් ඉල්ලන්නේ නැහැ ගොඩක් වෙලාවට. දැන් මේවට ඉල්ලන අවස්ථා තියෙනවා. ඒ ඉල්ලන අවස්ථාවේ අනිවාර්යයෙන්ම ප්‍රොෆෙෂනල් විදිහට ගත්ත ෆොටෝ එකක් CV එකේ දාලා තියන්න. දැන් අපි බලමු CV එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේවල් මොනවද කියලා. පළවෙනිම දේ තමා contact details. full name එක, phone numbers, professional email address, LinkedIn profiles තියෙනවා නම් ඒ විස්තර ටික අනිවාර්යයෙන්ම mention කරන්න ඕනි.
ඊළඟට ප්‍රොෆෙෂනල් සමරි එක. ප්‍රොෆෙෂනල් සමරි එක තමා මුලින්ම රෙක්රූටර් කෙනෙක් කියවන්නේ. පෙළි 2-3කින් ඔයා කවුද, මොනවද තියෙන ස්කිල්ස්, මොන වගේ ජොබ් එකක්ද හොයන්න කියලා අනිවාර්යෙන් මෙන්ෂන් කරන්න ඕන. ඊළඟට තමා ඔයා এডুকেෂන් ක්වොලිෆිකේෂන් මෙන්ෂන් කරන්න ඕනේ. අලුත්ම ක්වොලිෆිකේෂන් එක මුලින්ම දාන්න. ඊට පස්සේ ඔයා කරපු ක්වොලිෆිකේෂන්ස් ටික, ඔයා කම්ප්ලීට් කරපු, අචීව් කරපු ක්වොලිෆිකේෂන් ටික දාගෙන යන්න. ඊළඟට වර්ක් එක්ස්පීරියන්ස් ටික දානවා. වර්ක් එක්ස්පීරියන්ස් නැත්තම් බය වෙන්න එපා. ඉන්ටර්න්ෂිප්, වොලන්ටියර් වර්ක්ස්, යුනිවර්සිටි එකේ ඔයා කරපු ප්‍රොජෙක්ට්ස්, ෆ්‍රීලාන්ස් වර්ක්ස් තිබ්බොත් ඒවත් ඔයා මෙන්ෂන් කරන්න. ඊට පස්සේ ස්කිල්ස්, කමියුනිකේෂන් ස්කිල්ස් මොනවද, ටීම් වර්ක් මොනවද, මයික්‍රොසොෆ්ට් ඔෆිස් ස්කිල්ස් මොනවද, එක්සෙල්, කස්ටමර් සර්විස්, ප්‍රොබ්ලම් සොල්විං. ඊට පස්සේ ජොබ් එකට ගැලපෙන මොනවා හරි ස්කිල්ස් තියෙනවා නම් ඒ ටිකත් මතක ඇතුව ඔයා මෙන්ෂන් කරන්න ඕන. ඊළඟට සර්ටිෆිකේෂන් සහ කෝස්. එතකොට ඔයා Coursera එකෙන් හරි, LinkedIn Learning හරි, Google Courses හරි, Allison වගේ තැන්වලින් කරපු courses තිබුත් ඒවත් අනිවාර්යයෙන්ම දාන්න. ඊට පස්සේ රෙෆරන්ස්, සමහර වෙලාවට රෙෆරන්සස් දෙකක් ඉල්ලනවා. එතකොට දෙන්නෙක්ව මෙන්ෂන් කරන්න. වාගේ යුනිවර්සිටි එකේ ලෙක්චරර් කෙනෙක් වෙනවා නම් ගොඩක්ම හොඳයි. එහෙමත් නැත්නම් හොඳ පොසිෂන් එකක ඉන්න කෙනෙක්, වාගේ පවුලේ දුරින් නෑදෑයෝ වෙන කෙනෙක් හරි මෙන්ෂන් කරන්න මතක තියාගන්න. ඊළඟට ගොඩක් අය නොදන්න කොටස තමා මේ ATS friendly CV. ATS friendly CV කියන්නේ applicant tracking system එකකට friendly විදිහට හදපු CV එකක් කොහොමද අපි හදන්නේ කියලා දැන් බලමු. ගොඩක් කම්පැනිස් වල තියෙනවා රෙක්රූටර් කෙනෙක්ට කලින් කම්පියුටර් software එකක් CV එක ස්කෑන් කරන. ඒ software එකට ඔයාගේ CV එක කියවන්න බැරි නම් රෙක්රූටර් කෙනෙක්ටවත් ඒක යන්නේ නැහැ. ඒ නිසා simple format එකක් මුලින්ම use කරන්න මතක තියාගන්න ඕනේ. ඒ වගේම Calibri වගේ font එකක් use කරන්න තියෙනවා නම් හොඳයි. ඊට අමතරව තියෙන font එමත් වැරද්දක් නැහැ. නමුත් Calibri use කරනවා නම් ගොඩක් හොඳයි. fancy fonts, ඊට පස්සේ icon, tablets, text box අඩු කරන්න ඕනේ. ඊළඟ වැදගත්ම දේ තමා keywords දාන්න ඕනේ. job advertisement එකේ customer service, excel, communication skills කියලා තිබුණොත් ඒ වචන අනිවාර්යෙන් CV එකේ තියෙන්න ඕනේ. අන්තිමට PDF එකක් විදිහට සේව් කරලා යවන්න නම් හොඳයි. එහෙමත් නැත්නම් වෙනත් විදිහකට යවන්න කියලා තියෙනවා නම් ඒ විදිහට යවන්න මතක තියාගන්න ඕනේ. job advertisement එකේ word file එකක් ඉල්ලලා නැත්නම් PDF එක තමයි හොඳම option එක. මේ ටිප්ස් ටික follow කරලා බලන්න. ඔයාගේ CV එක අද අප්ඩේට් කරන්න. ඊට පස්සේ වීඩියෝ එක වැදගත් වුණා නම් like එකකුත් දාන්න. මේ විදිහට CV එක හදලා ඔයාට ජොබ් එකකට ඉන්ටර්විව් එකක් ආවොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකුත් දාන්න කියලා ඉල්ලනවා. ඉතින් ජොබ් CV, ඉන්ටර්විව් ටිප්ස්, කැරියර් ඇඩ්වයිස් තවත් ඕනේ කියලා හිතෙනවා නම් වීඩියෝ එක බලන්න. ඒ වගේම channel එක subscribe කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා ඔයාලගෙන්. Thank you for watching.